දැන් නම් මටම හැමදේම ඇති වෙලා. මටම හැමදේම අත්තරලා කොහේ හරි යන්න තියෙනවා නම් හොඳයි. මේ හැමදේම ඈත් කරලා ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා ඔයාටත් හිතලා තියෙනවද? ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු අපේ හිත කඩන නිසා, අපේ බලාපොරොත්තු නැති වෙච්ච නිසා, හිස් වෙච්ච සාක්කු නිසා, කිසිම කෙලෙහිගුණයක් නැති යාළුවෝ නිසා, හිත කඩලා දාපු ආදරය නිසා අද වෙද්දී ඔයත් ඉන්නේ මේ වගේ මානසික මට්ටමකද? දැන් ඔයාට හැමදේම අමතක වෙලා නේද? චූටි කාලේ ඉඳන් ඔයාට ගොඩක් හීන තිබුණා නේද? පොඩි කාලේ මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා හිත ඕන තරම් කාලේ ගත කරන්නේ නැති නේද? සමහර විට හීනේ ඔයාගේ අම්මගේ තාත්තගෙත් වෙන්නේ නැති නේද? ඒත් වර්තමානයේ සිද්ධ වෙන මේ සමහරක් දේවල් නිසා ඔයාට ඔයාව මගහැරලා කියලා හිතෙන්නේ නැද්ද? ජීවිතේ තමන්ව රවට්ටලා ගියපු මිනිස්සු නිසා පරණ හිටපු ඔයා දැන් ඔයා ගාව නෑ කියලා හිතෙන්නේ නැද්ද? එයාව හොයාගන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? කාලෙකට කලින් ඔයා දැකපු හීන කොහොම හරි හැබෑ කරගන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? මේ හැම ප්‍රශ්නයක් එක්කම පොරබදන ඔයාට අලු ගසලා දාලා අය නැගිටින්න ඕනි කියලා හිතෙන්නේ නැද්ද? පුංචි කාලේ මවපු හීනේ යථාර්ථයක් කරගෙන අම්මගේ තාත්තගේ හිත සතුටු කරන්න ඕනි කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතන්න. මොකද අපි වටේ එකතු වෙන ගොඩාක් මිනිස්සු එකතු වෙන්නේ මොකක් හරි වාසියකට. ඒ වාසිය එයාලට ළඟා කරගන්න බැරි පළවෙනි මොහොතම එයාලා අපිව අත්හරින්න උත්සාහ කරනවා. සමහර මිනිස්සු ජීවිතේ එයාලගේ වාසිය දක්වා ඕනම දෙයක් කරනවා. මිනිස්සෙගේ හැඟීම් එක්ක වුණත් සෙල්ලම් කරනවා. සමහර විට සෙල්ලම් බඩුව විදියට හම්බ වෙලා ඇත්තේ ඔයාව වෙන්නේ නැති මේ පාර. ඉතින් කාගේවත් සෙල්ලම් බඩුවක් වෙන්නේ නැතුව ජීවිතේ පොඩි කාලේ ඉඳන් දැකපු හීන ටික අත්හරින්න නැතුව ජීවත් වෙන්න ඔයාට අමතර හයියක් ඕන වෙනවා. හැමතිස්සෙම මතක් කරන්න. අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඔයා වෙනුවෙන් අදටත් මහන්සි වෙනවා ඇති. ඒ මහන්සියේ ප්‍රතිඵලය ඔයා කවදා හරි නෙලා ගන්න ඕනේ. කාටවත් රැවටිච්ච, මානසික රෝහලක නැවතිච්ච පිස්සෙක් වෙනවද? එහෙම නැත්නම් හැමෝම කොන් කරපු මානසික වැද්ද වැටිලා අන්තිම සියදිවි නසා ගන්න හදන පිස්සෙක් වෙනවද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. ජීවිතේ හිතන තරම් සරලත් නෑ. හැබැයි හිතන තරම් සංකීර්ණත් නෑ. සරලත් නැති සංකීර්ණත් නැති මේ ජීවිතය ඇතුලේ ඔයාව හොයාගන්න එක තමයි වැඩිපුරම වැදගත් කාරණාව. ඉතින් ඔයාව හොයාගත්තු දවසක ඔයාට මොනතරම් ප්‍රශ්න ආවත් ඔයා ඒවටත් උත්තර හොයාගන්නවා. ඔයාට මොනතරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනත් ඔයා ඒ හැමදේම සාමකාමීව දරා ගන්නවා. ප්‍රශ්න එනවා තමයි. ඒත් මම මගේ ගමන යන්න ඕනි කියලා හිතනවා. ඉතින් කාලෙන් කාලට එන මිනිස්සුන්ට රැවටෙන මිනිස්සෙක් වෙන්න නැතුව ජීවිතේ තමන්ගේ හීන වෙනුවෙන් ගමන් කරන මිනිස්සෙක් වෙන්න. අතරමඟදී හම්බ වෙන බොළඳ චරිත වලට රැවටෙන්න නැතුව තමන්ගේ හීන ටික ළඟා කරගන්න පුළුවන් විදිහේ ආදරණීය මිනිස්සෙක් වෙන්න. රැවටි පස්සෙන් යන්න නැතුව, කලවර කාමරවල තනි වෙන්න නැතුව අම්මගේ තාත්තගේ මූණට හිනාවක් ගෙන මිනිස්සෙක් වෙන්න. සමහර විට මම මේ කියන දේවල් ඔයාලට කරන්න අමාරු ඇති. හැබැයි අමාරු නැත්. ඔයා එකපාරක් හරි මේ දේ කරොත් ආයි කවදාවත් ඔයා මානසිකව වැටෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ගමන කවදාවත් කාටවත් නවත්තන්නත් බෑ. මතක තියාගන්න. තමන්ට තමන් විතරයි. වටේට කොයිතරම් මිනිස්සු හම්බ වුණත්, බැඳීම් කොච්චර ගොඩ නැගුණත් එක අවස්ථාවක හැම බැඳීමක්ම අපව මග අරිනවා. ඉතින් අන්න ඒ වෙලාවට ශක්තිමත් මිනිසෙක් විදියට ජීවිතේට මුහුණ දෙන්න හැමදාම ඔයා පළවෙනි ස්ථානේ ඔයාව තියාගෙන ඔයාට ගොඩක් ආදරය කරන මිනිසෙක් වෙන්න. එහෙනම් ගිහින් එන්න. ආයෙ මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මං මන්දහසේ.